මේකත් හොඳයිලු. මේකත් හොඳයිලු. ඒකත් හොඳයි. හැබැයි මේකත් හොඳයිලු. ඉතින් මේ හැම ප්‍රොඩක්ට් එකක්ම හොඳයි කියනවා නම් මේ හැම එකෙම තියෙන්නේ නයිසිනමයිඩ් නම් මොන එකද හරියටම හරියන්නේ? සමහර අයට ඕඩිනරි ගාලා හරියන්නත් පුළුවන්. ඊපස්සේ සමහර අයගේ ස්කින් එක තිබ්බටත් වැඩිය ඩැමේජ් වෙලා තියෙන්න පුළුවන්. සමහර අයට බැලන්ස් එක හරියන්නත් පුළුවන්. සමහර අයට ලොකු රිසල්ට් එකක් බැලන්ස් එකෙන් නැති වෙන්නත් පුළුවන්. ඉතින් සමහර අයට ලා රොෂ් පොසේ මම මෙතන අරන් තියෙන ඩෙටිනෝල් එකක් ලා රොෂ් පොසේ නයිසිනමයිඩ් එක හරියන්නත් පුළුවන්. සමහර අයට අනුවනයිසිනමයිඩ් එක තමයි හොඳම ප්‍රොඩක්ට් එක වෙන්නේ කියලා හිතෙන්නත් පුළුවන්. ඒ කොහොම නමුත් ඔයාගේ ස්කින් ටයිප් එකට ගැලපෙන හොඳම නයිසිනමයිඩ් අඩංගු වෙන ප්‍රොඩක්ට් එක තෝරගන්න විදිහ මම අද ඔයාලත් එක්ක ෂෙයා කරනවා. නයිසිනමයිඩ් කියන්නේ ඇත්තටම සිංගල් පර්පස් ඉන්ග්‍රීඩියන්ට් එකක් නෙමෙයි. ඒ කියන්නේ ඔයාට තියෙන්නේ මෙන්න මේ ඉෂුව එක කියලා මේ ඉෂුව එකට විතරක් ට්‍රීට් කරන්න ඔයාට නයිසිනමයිඩ් එකක් ගන්න බෑ. නයිසිනමයිඩ් කියන ඉන්ග්‍රීඩියන්ට් එක ඔයාගේ රූටින් එකට එකතු කරගත්තම ඒකෙන් අර ඔයා හොයාගෙන ඉන්න ප්‍රශ්නෙට පිළිතුරක් හම්බ වෙනවා වගේම ඔයාට තව ප්‍රශ්න ගණනාවකට සමහර විට පිළිතුරු ලැබෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න ගණනාවකටම විසඳුමක් ඔයාට මේ ඉන්ග්‍රීඩියන්ට් එකෙන් ලැබෙන්න පුළුවන්. ඉතින් නයිසිනමයිඩ් කියන ඉන්ග්‍රීඩියන්ට් එකෙන් ඔයාගේ ඇත්තටම සීබම් ප්‍රොඩක්ෂන් එක කන්ට්‍රෝල් කරනවා. ඒ කියන්නේ ඔයාගේ ස්කින් එකේ තියෙන ඔයිල්ස් කන්ට්‍රෝල් කරනවා. ස්කින් බෙරිය එක රිපෙයාර් කරනවා. සෙරමික්ස් ප්‍රොඩක්ෂන් එක බූස්ට් කරනවා. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් ඔයාලට මේ ඉන්ග්‍රීඩියන්ට් එකෙන් ගන්න පුළුවන්. ඉතින් මේ හැම ප්‍රොඩක්ට් එකකම වෙන්නෙන් වශයෙන් නයිසිනමයිඩ් එක්කම එකතු වෙන අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් උත් සලකලා බලලා එක එක ස්කින් ටයිප් වලට ගැලපෙන ප්‍රොඩක්ට් එක කොහොමද තෝරගන්නේ කියලා තමයි මම දැන් ඔයාලට ෂෙයා කරන්න යන්නේ. ඔයාගේ මුණ වොෂ් කරලා පැය දෙකක් යනකොටම ඔයිලි වෙනවද? එහෙනම් මෙන්න මෙතනින් පටන් ගන්න. මේක ස්කින් බ්‍රයිට්නින් වලට වඩා ඔයිල් කන්ට්‍රෝල් වලටත් එක්කම වගේ යූස් කරන්න පුළුවන් නයිසිනමයිඩ් සීරම් එකක්. ඒ තමයි The Ordinary brand එකේ එන නයිසිනමයිඩ් සීරම් එක. නයිසිනමයිඩ් 10% අඩංගු වෙනවා. ඒ වගේම සිංක් අඩංගු වෙන නිසා සීබම් ප්‍රොඩක්ෂන් එකත් කන්ට්‍රෝල් වෙනවා. සීබම් රෙගුලරයිස් කරනවා කියන්නේ ඇක්ටිව් ඇක්නීස් ඒ වගේම ෂයිනි ඔයිලි ස්කින් එකක් තියෙන අයට වඩාත් සුදුසුයි කියන එක. හැබැයි ඔයාට තියෙන්නේ ඩ්‍රයි සෙන්සිටිව් ඒ වගේම දැනටමත් ස්කින් බෙරිය එක ඩැමේජ් වුණ ස්කින් එකක් නම් මේක ටිකක් විතර හාෂ් වෙන්න පුළුවන්. අනුව නයිසිනමයිඩ් plus TXA. මේක නම් ඔයිල් කන්ට්‍රෝල් වලට විතරක් නෙමෙයි ටෝන් එක කරෙක්ට් කරන්නත් පුළුවන් ප්‍රොඩක්ට් එකක්. නයිසිනමයිඩ් එකෙන් ස්කින් එක රිපෙයාර් කරනවා ඒ වගේම ට්‍රැන්සිමික් ඇසිඩ් එකෙන් එහෙම නැත්නම් TXA උදව් කරනවා ඔයාගේ ස්කින් එකේ තියෙන පිග්මන්ට්ස් ඉවත් කරන්න. හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. TXA topically apply කරපු පමණින්ම ලොකු වෙනසක් දකින්න හම්බෙනවා කියලා ෂුවර් කරලා කියන්න බෑ. හැබැයි sunburns, hormones එහෙම නැත්නම් acne නිසා ඇතිවෙන melanin production එක ඒ ක්‍රියාවලිය ටිකක් විතර slow down කරන එක තමයි මේකෙන් කරන්නේ. හරියට mute button එකක් වගේ. post inflammatory hyperpigmentation, melasma, sunburns මේ හැම දෙයකටම ගොඩාක්ම සුදුසු ඉන්ග්‍රීඩියන්ට් එක TXA එහෙම නැත්නම් ට්‍රැන්සිමික් ඇසිඩ් කියලා කියන්න පුළුවන්. හැබැයි ඔයාට නිතරම ඇක්නි එනවා නම් sun exposure එක වැඩි නම් එහෙම නැත්නම් රෙටිනෝල් වගේ strong actives ගොඩක් පාවිච්චි කරනවා නම් මේ ප්‍රොඩක්ට් එක යූස් කරන එකෙන් වළකින එක තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. ස්කින් එක ලස්සනට මේන්ටේන් කරන්න ගොඩක් ඇග්‍රෙසිව් නැති හැබැයි නයිසිනමයිඩ් හොඳ ප්‍රසන්ටේජ් එකක් අඩංගු වෙන ප්‍රොඩක්ට් එකක් තමයි The Balance Active Formula එකේ එන නයිසිනමයිඩ් සීරම් එක. මේකේ නයිසිනමයිඩ් 15% තියෙනවා. ඒ වගේම තමයි මේ දෙක කියන්න ඕනේ dry, very sensitive, acne prone skins වලටත් පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි මේ නයිසිනමයිඩ් සීරම් එක එන්නේ. ඉතින් ඒ වගේ ස්කින් කන්ඩිෂන් එකක් තියෙන කෙනෙක් නම් ඔයා ඉක්මනින්ම පිම්පල්ස් එන්න බලනවා නම් ඉක්මනින්ම ස්කින් එක ඉරිටේට් වෙන්න බලනවා නම් ගොඩාක් සෙන්සිටිව් නම් ඔයාට පුළුවන් බැලන්ස් ඇක්ටිව් ෆෝමියුලාස් එකේ එන නයිසිනමයිඩ් සීරම් එකෙන් ඔයාගේ රූටින් එක පටන් ගන්න. අපි ඔය කවුරුවත් කියන ප්‍රොඩක්ට්ස් ආවට ගියාට පාවිච්චි කරන්නේ නැහැ. ටිකක් හොඳ බ්‍රෑන්ඩ් එකකින් හොඳ නයිසිනමයිඩ් සීරම් එකක් ඉල්ලන අයට පුළුවන් ඩර්මටොලොජි ස්ටයිල් එකේ එන ප්‍රොඩක්ට් එකක් විදිහට මේ ලා රොෂ් පොසේ එකේ එන නයිසිනමයිඩ් සීරම් එක පාවිච්චි කරන්න. ලා රොෂ් පොසේ නයිසිනමයිඩ් එකෙන් ස්කින් බැරියර් එක රිපෙයාර් කරනවා, හොඳ හයිඩ්‍රේටින් බේස් එකක් හදලා දෙනවා. ඒ වගේම ඇන්ටි ඉන්ෆ්ලැමේටරි ප්‍රොපර්ටිස් තියෙන ඕනෑම ස්කින් ටයිප් එකට ගැලපෙන විදිහට ෆෝමියුලේට් කරලා තියෙන ප්‍රොඩක්ට් එකක් විදිහටත් මේක හඳුන්වලා දෙන්න පුළුවන්. මේ ප්‍රොඩක්ට් එක නම් ඉතින් සුදුසු නැති ස්කින් ටයිප් එකක් මටත් කියන්න අමාරුයි. ජෙන්ටල් ප්‍රොඩක්ට් එකක් ඒ වගේම ඩර්මටොලොජිකලි ටෙස්ට් කරලා තියෙන නිසා ඔයාට බයක් නැතුව පාවිච්චි කරන්න පටන් ගන්න පුළුවන්. ඒත් ඔයාට මොනවම හරි සැකයක් තියෙනවා නම් මේ ඕනෑම ප්‍රොඩක්ට් එකක් ගැන අනිවාර්යයෙන්ම ප්‍රොෆෙෂනල් කන්සල්ටේෂන් එකක් කරලා ඔයාට ගැලපෙන ප්‍රොඩක්ට් එක ඔයාට තෝරගන්නත් පුළුවන්. ඉතින් නයිසිනමයිඩ් කියන්නේ ඇත්තටම වැඩක් නැති ඉන්ග්‍රීඩියන්ට් එකක් නෙමෙයි. හැබැයි ඔයා දැනට පාවිච්චි කරන්න අරන් තියෙන නයිසිනමයිඩ් අඩංගු වෙන ප්‍රොඩක්ට් එක
වෙන ස්කින් ටයිප් එකක කෙනෙක්ට හදපු එකක් වෙන්න පුළුවන්. වෙන ස්කින් ටයිප් එකක කෙනෙක්ට හදපු version එකක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ ස්කින් ටයිප් එකට ඔයාගේ කන්සර්න්ස් වලට ඔයාගේ ගැටලු වලට ගැළපෙනම version එක නිපදවලා තියෙන බ්‍රෑන්ඩ් එකෙන් ඔයාට ගැළපෙන නයිසිනමයිඩ් අඩංගු වෙන ප්‍රොඩක්ට් එක තෝරගන්න තමයි මේ වීඩියෝ එක මම කරලා තියෙන්නේ. ඉතින් ඔයාගේ ස්කින් ටයිප් එක ඔයාලට තියෙන කන්සර්න්ස් මෙන්ෂන් කරලා අපිට මැසේජ් එකක් දැම්මොත් ට්‍රෙසා අපේ ටීම් එකෙන් උදව් කරයි ඔයාට ගැළපෙන නයිසිනමයිඩ් ප්‍රොඩක්ට් එක තෝරගන්න. ඉතින් ගිහින් එන්නම් ඔයාට ඕනෑම ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්න ඕනේ නම් ඔයාගේ ස්කින් ටයිප් එක මෙන්ෂන් කරලා අපේ වෙබ්සයිට් එකෙන් ඔයාට ගැළපෙනම ප්‍රොඩක්ට් එක ඔයාට තෝරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ නම්බර්ස් දෙකට WhatsApp messages යොමු කරලා ඔයාට ගැළපෙන ප්‍රොඩක්ට් එක ප්‍රොඩක්ට් රේන්ජ් එක ඔයාට සිලෙක්ට් කරගන්නත් පුළුවන්. එහෙම කිසිම දෙයක් නැතුව ඉක්මනටම ඕඩර් එක ප්ලේස් කරන්න ඕන නම් මේ වීඩියෝ එකේ මම දීලා තියෙන තොරතුරු ටික හොඳට බලලා ඔයාගේ ස්කින් කන්ඩිෂන් එකට අනුව ගැළපෙන ප්‍රොඩක්ට් එක ඔයාට හිතලා ඔයාට අපේ කැටලොග් එක හරි වෙබ්සයිට් එක බලලා හරි ඔයාට ගැළපෙනම ප්‍රොඩක්ට් එක තෝරගන්නයි තියෙන්නේ. ගිහිල්ලා එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.